සබඳතා ප්‍රශ්න තියෙන කාලෙක අපි ඒකට හේතුව බැලුවොත් පිරිමියා ගැහැණියගෙන් බලාපොරොත්තු වෙන දේවත් ගැහැණිය පිරිමියාගෙන් බලාපොරොත්තු වෙන දේවල්වත් ඒ සබඳතාවේ ලැබිලා නැති එක ගොඩක් වෙලාවට මේකට බලපානවා. අපි අද බලමු පිරිමියෙක් කාන්තාවකගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. ඔවුන් බලාපොරොත්තු වෙනවා පිළිගැනීම හා ගරුත්වය. පිරිමි කියන්නේ ආත්ම වටිනාකම self worth ලොකුවට බැඳලා තියෙන කට්ටියක්. මම දක්ෂයි, මට පුළුවන්, මාව ගණන් ගන්නවා කියන හැඟීම ඔහුට ඉතාම වටිනවා. ඒ නිසා ගෙදරදී හැල්ලු කරන, විවේචනය කරන සහකාරියක් ඉන්න පිරිමියෙක් ගොඩක් ඉක්මනට ඒ සම්බන්ධතාවයෙන් ඈත් වෙනවා. ඔහුට ඕනේ මගේ අඩුපාඩු එක්කම මාව පිළිගන්නවා කියන හැඟීම. අනිත් එක තමයි විශ්වාසය සහ අගය කිරීම. මනෝවිද්‍යාවට අනුව පිරිමින්ව පොඩි කාලේ ඉඳන්ම හදලා තියෙන්නේ ප්‍රොවයිඩර් එහෙම නැත්නම් ප්‍රොටෙක්ටර් සපයන්න ආරක්ෂකයා කියන භූමිකාවට. ඒ නිසා ඔයාව විශ්වාසයි ඔයාට පුළුවන් කියන පණිවිඩය ඔවුන්ගේ හෝමෝන වල ක්‍රියාකාරීත්වයටත් බලපානවා ඩෝපමින් හා ටෙස්ටොස්ටෙරෝන් තව තවත් ස්‍රාවය වෙන්න. ඔහුට ඕනේ කරන්නේ මගේ හැකියාව ගැන එයාට විශ්වාසයක් තියෙනවා කියලා දැනෙන එක. එනිසා හැම වෙලේම එයාව ප්‍රශංසා කරන්න. එයාට කියන්න ඔයා හොඳයි මට සතුටුයි ඔයා ගැන කියන එක. අනිත් එක තමයි ශාරීරික සහ චිත්ත වේගීය සමීපත්වය. ගොඩක් පිරිමින්ට හැඟීම් ප්‍රකාශ කරන්න ලේසිම භාෂාව තමයි ස්පර්ශය. ලිංගිකත්වය. ඒක සෙක්ස්ම විතරක් නෙමෙයි. සමහරක් වෙලාවට ඒක පොඩි ස්පර්ශයක් වෙන්න පුළුවන්. එයා ඔයාගේ අත අල්ලගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔයා එයාගේ ඔළුව අත ගන්නවා වෙන්න පුළුවන්. ඒ දේනුත් ඔහුන්ට යම්කිසි විදිහක සතුටක් සැනසීමක් දැනෙනවා. ඔවුන්ගේ දවසම මහන්සි වෙලා ගෙදරට ආවම පොඩ්ඩක් තුරුල් වෙලා ඉන්න එකත් ඔහුන්ට වටිනවා. සාමය සහ සහයෝගය. පිරිමින්ගේ මොලේ ස්ට්‍රෙස් වලට දක්වන ප්‍රතිචාරය fight or flight. ගෙදර ඇවිල්ලත් හැමදාම රණ්ඩු නම් එයා එතන ඉන්න කැමති නෑ. එයා ඉක්මනට මෙතනින් අයින් වෙනවා. මෙන්න මේ ටික ඔයාත් හිතලා බලන්න. ඔයාගේ ජීවිතය තුළ මේවා ඔයා මිස් කරලා තියෙනවද? එහෙම නැත්නම් මේ දේවල් ඔයාට ලැබිලා තියෙනවද කියලා.